උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා. මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වතුනි, අද මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අම්බලන්ගොඩ පදිංචි චාන්දනී ලලනි ලාල් ගිනිගේ යන දූදරුවන් පිරිස විසින්. ඉතින් ඒ පින්වතුන් තමයි අද මේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත අධික ශ්‍රාවක පින්වතුන් පිරිසක් වෙනුවෙන් මේ ධර්ම දේශනාව විකාශනය කරනු ලබන්නේ. ධර්ම දානයේ කොයිතරම් වටින දෙයක්ද කියන එක අපි මේ ධර්ම දක්ෂිනා දේශනාවල් වලදී අපේ පින්වතුන්ට දේශනා කරලා තියෙනවා. එක මිනිස්සෙකුගේ හරි ජීවිතයක් වෙනස් වෙනවා නම් අනේකයි මේ ධර්ම දානයේ තියෙන වටිනාකම. අපි ඇත්තටම දන්නවා මිනිත් නාලිකාවට අපි එකට බොහෝ ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ සභාපතිතුමන් ඇතුළු සාමාන්‍ය අධිකාරිතුමන් ඇතුළු විශේෂයෙන්ම ආගමික අංශ අපේ ඒ පින්වතුන් හැම දිනාටම. මොකද හුඟ දිනෙක නැතත් යම් පිරිසක් හරි මේ ධර්ම දක්ෂිනා ධර්මදේශනා මාලාව තුළින් අපට ඔවුන්ගේ ජීවිතයට ධර්ම එකතු කරලා වෙනස් කරන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. අපි පහුගිය දවස්වලත් ඒව නොයෙක් තැන්වල දැක්කා. අපි මේ දේශනාවල් වල කරන කරුණු ඒත් බොහෝම සද්ධාවෙන් පිළි අරගෙන ඒවා කරන්න විශේෂ උත්සාහයක් දරනවා. ඉතින් මෑත කාලෙම අපි දැකපු ලොකු දෙයක් තමයි අපි අර මතක් කිරීමක් කළා. විශේෂයෙන්ම එකක් තමයි අටපිරිකර සම්බන්ධයෙන්. අටපිරිකර අද කාලේ බොහෝ දෙනෙක් අවභාවිතා කරලා තියෙනවා. ඒ අටපිරිකර අපේ සමාජයේ හුඟ දෙනෙක් පූජා කළාට ඒවයින් හරියට පින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි මතක් කළා. ඒකට අපි යෝජනාවක් කළේ සාමාන්‍යයෙන් අටපිරිකර පූජා කරන්න ගියාම විශාල පිරිවැයක් යනවා. එනිසා යෝජනාවක් ඇටට ඉදිරිපත් කළේ ජීවිත කාලේම එක අටපිරිකරක් පූජා කරන්න. ඒකත් අටවාරක. සියලුම අංග එකවරකට පූජා කරන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැහැ. හැකියාවක් තියෙන කෙනෙක් එහෙම කරන්න. එහෙම නැත්තම් තමන්ට පුළුවන් විදියකට අංග 8 යටපිරිකරේ අංග 8 පුළුවන් විදියකට පූජා කරන්න. ඇත්තටම ඒ කරුණු කාරණා හිතට අරගෙන වෙනස් වෙච්ච මිනිස්සු අපට දකින්න ලැබුණා.
ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් නැත්තම් ඔය අපිටත් පින්වතුනි සාමාන්‍යයෙන් මාසයකට අටපිරිකර 100 ගාණක් ලැබෙනවා. හැබැයි ඒ අටපිරිකර අරගෙන බැලුවම හුඟක් ඒව පරිහරණය කරන්න බෑ. දැන් ඔය පහුගිය දවස්වල මේ ගම් වතුර වෙසනියත් එක්ක විහාරස්ථානයන් වලට පින්වතුනි පූජා කරන්න ඕනේ කියලා හිතලා අටපිරිකර වැළුවා. ඇත්තටම මේ විශාල ප්‍රමාණයක් අටපිරිකර තියෙනවා. පින්වතුනි කීපයක්වත් අඩුම තරමේ වයින් හාමුදුරන් වහන්සේලාට පරිහරණය කරන්න පුළුවන් මට්ටමකට ඒ අටපිරිකර නැහැ. ඉතින් මම කියන්නේ පින්වතුනි එහෙම තිබුණා නම් හාමුදුරන් වහන්සේලාට කොච්චර ලාභයක්ද? ඉතින් ඒකයි මම කියන්නේ ඒව හරියට කරන්න. නැත්තම් අපේ පින්වතුන්ට තමයි සසරේ ඒ අඩුපාඩුව මම අද ඒ කරුණ කියන නෙවෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. නමුත් මට මේ කියන්න ඕනකම තිබුණේ මේ ධර්මදේශන අහලා මිනිස්සු වෙනස් වෙන විදිය. ඊළඟට පින්වතුනි ඔය ධර්මදේශනාවකට මේ අපි යෝජනාවක් කරා ඔය දැහැත් බඳුනක් වෙනුවට මල් බඳුනක් දීලා ආරාධනාව කරන්න. අර පවතින සම්ප්‍රදායට විරුද්ධ වීමක් නෙවෙයි. නමුත් අපි එතන අදහස් කළේ ධර්ම රත්නියට මල් පූජාවක් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් හැටියට මේ මල් පූජාව. හොඳ දැහැත් පූජාව කියන එක මේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක් නෙවෙයි. ඒක මේ ලංකාවේ තියෙන සිරිතක්. ඉතින් දඹදිව එහෙම නැහැ. ඉතින් ඒකට මේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කළේ මල් බඳුනක් පූජා කරන්න. ඇත්තට මේ කාරණාවත් අපි වෙනසක් හැටියට මේ සමාජයේ නොයෙක් තැන්වල ධර්මදේශනාවන් වලට වඩිනකොට දැක්කා. ඒතර මම මේ මතක් කළේ දැන් ඒ වගේ කරුණු කාරණා අහලා මිනිස්සු ජීවිත කොච්චර වෙනස් කරගන්නවද? කොච්චර පින් කරගන්නවද? අපටත් ඕනකම තියෙන මිනිස්සු නිවැරදි කරවන්නනේ. කියන්නේ නිවැරදි භාවයට පත් කරන්න පින්වතුනි ලොකු උපකාරයක්. ඒ පහුගිය දවස්වල අපි මේ දේශනාවදී මතක් කළා මේ ඖෂධ පූජාවක් පූජා කරන එක. ඇත්තටම මේ කාරණාව සම්බන්ධීනොත් බොහොම සතුටුදායක ආරංචි තමයි අපට අහන්න දකින්න ලැබුණේ. සමහර අය පින්වතුනි දැන් ඔය මහසෑයට එහෙම ඖෂධ පූජාවල් පූජා කරලා අපට පෞද්ගලිකව පින්වතුනි දුරකථනයට ඡායාරූප පවයුවා. මේ විදියට අපි මහසෑයට ඖෂධ පූජාවක් පූජා කළා. ඔබ වහන්සේ තේ පින් සාදු සිතින් අනුමෝදන් වෙන්න කියලා පින්වතුනි අපට ඒ ඡායාරූපය වුණා. මේ සමහර අය මහා සංඝරත්නයට පූජා කරලා තියෙනවා. ඒ බහන මිනිස්සු වෙනස් වෙන විදිය. ඒතරේ වෙනස ඇති උනේ බණ අහලානේ. එතකොට හිතලා බලන්න එවැනි ධර්මදේශනාවකට දායකත්වයේ දර නැත්තන්ට කොච්චර පින් සිද්ධ වෙනවද? ඇත්තටම ධර්ම දානේ වටිනාකම ඒකයි. ඉතින් අදත් ඒ සද්ධාවන්ත පින්වතුන් පිරිසක් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරලා තියෙනවා. ඉතින් අපේ පින්වතුන්ට දේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ ආරමුණින් අදත් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි අපි බලාපොරොත්තු වන්නේ. පින්වතුනි අපි පහුගිය සති කිහිපයක්ම බොහොම විශේෂ සූත්‍ර දේශනාවක් ඔස්සේ දේශනා පෙළක් දේශනා කරගෙන ආවා. ඒ තමයි මේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබෙන චූල ගෝසිංග සූත්‍රය. හරිම ලස්සන සූත්‍රයක්. මේ වගේම ලස්සනම සූත්‍රයක් තමයි එතනම තියෙන මහා ගෝසිංග සූත්‍රය. මම ඒකත් අපේ පින්වතුන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන එකත් හරිම ලස්සන කරුණු ටිකක් තියෙන සූත්‍රයක් මහා ගෝසිංග සූත්‍රය. දැන් මේ චූල ගෝසිංග සූත්‍රය අපි ගිය සතියේ නිමා කළේ අර වචනීය සම්බන්ධයෙන් කියපු කරුණු ටිකකින්. අපේ පින්වතුන්ට මතක ඇති. ඒවා මතකේ නැත්තම් ඒක ශ්‍රවණය කරන්න බැරි වුණා නම් ඒ කොටස් ටික මේ net නාලිකාව හරහාම පවත්වාගෙන යන YouTube නාලිකාවක් තියෙනවා net FM බණ කියලා. ඉතින් අන්නේ ඒ YouTube නාලිකාවට ගිහිල්ලා අපේ පින්වතුන්ට මේ මගහැරිච්ච දේශනාවල් ටික ශ්‍රවණය කරන්නත් පුළුවන්. ඒතර මේ චූල ගෝසිංග සූත්‍රයේ තියෙන්නේ මෙහිමයි. එක්තරා කාලයක කොසබෑනුවර භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතරේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඔවුන් කලහ කරගත්ත ඒ ප්‍රශ්නෙට. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක සංසිඳවන්න ගියාම ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේකට මෙදිහත් වෙන්න එපා.
අපි මේක කලහෙම විසඳ ගන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ කල්පනා කරා මේ ශාසනයේ සමගිව වාසය කරමින් සතුටුව කලහ කරගන්නේ නැතුව වාද විවාද කරගන්නේ නැතුව මේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා කවුද කියලා බැලුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට විශාල ප්‍රමාණයක් පෙනුණා. ඒ අතර මේ කාරණාවට බොහෝ සීම සමීප භික්ෂුන් වහන්සේලා 3 වැඩ ඉන්න තැනකට ගියා. ඒ තමයි ගෝසිංග කියන මෙන්න මේ සාල වනයේ වැඩ ඉන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ, නන්දිය මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න. යන්නේ වැඩම කරපු අවස්ථාවේදී පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ 3 අතරේ ඇතිවෙච්ච සංවාදයක් තමයි මේ දේශනාවේ පුරාවටම ඉදිරියට සාකච්ඡා කෙරුණේ. ඉතින් අතර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් අහනවා මුලින්ම සුවදු කොහොමද සුවෙන් සැපෙන් ඉන්නවද කියලා අහනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ කාරණාවක් නේක. ඊළඟට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා කෙසේද අනුරුද්ධ නුඹලා මේ සමගිව වාසය කරන්නේ. ඒකටත් භාග්‍යවතුන් වහන්සේට කරුණු කීපයක් දැක්වුවා. අපි ඒ කරුණු විස්තර කරා මම කෙටියෙන් මතක් කළේ ඒ කාරණාවල් නැවත මතක් කරන්න. එතනදී භාග්‍යවතුන් වහන්සේට මතක් කරා උන්වහන්සේලා වැඩ ඉන්න විදිය. ඉතින් එක තැනක් කියනවා මේ උන්වහන්සේලා කිසි වෙලාවක මේ එකිනෙකාට කරදර කරන්නේ නැහැ. හැම දෙනා කෙරෙහිම කරුණාව මෛත්‍රිය පෙරදැඩි කරගෙන බලමින් තමයි වාසය කරන්නේ. ඉතින් ඊතරදී උන්වහන්සේ විශේෂ කරුණක් කියනවනේ. දැන් 3 පිණ්ඩපාතේ වැඩියම පළවෙනියට එන හාමුදුරුවෝ තමයි දානශාලාව කටයුතු කරන්නේ. ඊළඟ හාමුදුරුවෝ වළඳනවා, අන්තිමට එන හාමුදුරුවෝ අස්පරස් කරලා දාලා වඩිනවා. ඒ වගේ විශේෂ අවතුම් පැවතුම් කීපයක් එතන තියෙනවා. අපි ඒව කතා කළා. ඒකට තවත් කාරණාවක් අපිට අන්තිමට මොන ගැහුණ මොකද්ද? මේ දැන් කටයුත්තක් ඉදිච්ච වෙලාවට ඒ හාමුදුරුවෝ අතින් සංඥා කරලා තමයි අනිත් හාමුදුරුවන්ව ගෙන්නවන්නේ. අතින් සංඥා කරනවා. ඒකට හේතුව හැටියට කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සාමීනි දැන් එක වැඩකට එක්කෙනෙකුට උපකාරයක් කරන්න ඕන වෙතනදී. දැන් 3 ඉන්නේ. ඔන්න එක නමක් වතුර බේසමක් උස්සන්න තනියෙන් අපහසුයි. ඒතර තව කෙනෙකුගේ සහායක් ඕන. ඉතින් ඒ වෙලාවේදී එක්කෙනෙක් ඕන තැනකට කතා කරාම දෙන්නම ඉන්නවා. ඉතින් ඒක වළක්වන්න දැන් දෙන්නෙක් අවශ්‍ය නැහැ, එක්කෙනෙක් ප්‍රමාණවත්. අන්න ඒක වළක්වන්න ඕන නිසා තමයි එක නමකට අතින් සංඥා කරන්නේ. ඉතින් ඒ නම ආවයින් පස්සේද උන්වහන්සේලා දෙනම මේ කටයුත්ත කරනවා. ඒතර බලන්න එතනදී අපි විශේෂ කාරණාවක් ඉස්මතු කරා මේ උන්වහන්සේලා අර එහිම නිර්පරාධ වචන පාවිච්චි කරන්නේ. බොහෝම සිහියෙන් වාසය කරනවා. ඉතින් මං එතනදී ගිය සතිය අපේ පින්වතුන්ට මතක ඇති වචනේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මතක් කළා. මේ කට කියන එක කොච්චර පරිස්සමින් පරිහරණය කරන්න ඕනද? අපි කට කියන එක හරීම පරිස්සමින් පරිහරණය කරන්න ඕන. මම අර ජාතක කතාවකට උපමා කරලා කිව්වනේ. කොක්කු දෙන්නත් එක්ක එක්තරා විලකට කෝටු කෑල්ලක් ආධාර කරගෙන අහසින් ගියපු ඉබ්බට මොකද වුනේ? ගමේ තරුණියෝ පිරිසක් කොක්කඬ ළමින් කෑ ගහපු එකට කේන්ති ගිහිල්ලා ඉබ්බා ඔවුන්ට බනින්න කට ඇරියා. ඉබ්බා පින්වතුනි ඒ බනින්න කට අරිනකොටම වැටිලා මරණයටපත් වුණා. ඉතින් මං ඔය කතාවත් උපමා කරලා කිව්වේ ඇත්තටම පින්වතුනි මේ සසරේ යන ගමන හරියට ඔය ඉබ්බ යන ගමන වගේ. සමහර ලාවට අපිට අසාධාරණකම් ඕන තරම් පේන්න පුළුවන්. අපට කතා කරන්න හිතෙන්නම පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ කට කියන එක තමන්ගේ වුණාට වචන කියන එක ඕන හැටියට හසුරුවන්න හැකියාවක් ලැබුණට
සිහිය ප්‍රඥාව ඇතුව ඒ කට පරිහරණය නොකොළොත් අර ඉබ්බ විනාශ වුණා වගේම තමනුත් විනාශ වෙනවා. මේ පුංචි කටකින් අපේ පිංගුතුන් දන්නවද අපේ පිංගුතුන්ගේ පිංගුතුනි මුළු සංසාර ගමනම විනාශ කරලා දාන්න පුළුවන්නේ. දැන් සමහර හාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙනවා භාගතුන් වහන්සේගේ කාලේ කායිකව ඉතාම හොඳින් සිල් රකින්නවා. පුංචි වරදක්වත් කරන්නේ කයි හිතත් හොඳයි. ඉතාම හොඳ හිතක් තියෙන්නේ. හැබැයි පිංගුතුනි කට හොඳ නැහැ. සමහරලාට ආරාමවාසී හාමුදුරුවන් වහන්සේලාට කතා කරන්නෙම පරුෂ වචනවලින්. අපේ සමාජයේ පිංගුතුනි සමහර අයගේ අදහසක්ම තියෙනවා නෙමේ පරුෂ වචන කතා කර කර බණින එක ලොකු හැකියාවක් කියලා. ඇත්තටම ඒ හැකියාවක් නම් තමයි. හැබැයි ඒ හැකියාව මතක තියාගන්න තමන්ගේ සංසාරයට දුක පිණිසයි පවතින්නේ. සසරට දුක පිණිසයි පවතින්නේ. ඒ නිසා කට පරිස්සම් කරගෙන හිටියේ නැති වුණොත් ඒක අපේ සසරටම පිංගුතුනි ලොකු විපත්තියක් අපට උරුම කරනවා. ඉතින් මේ හාමුදුරුවෝ මෙරිලා ගිහිල්ලා පිංගුතුනි പ്രേත ලෝකේ ඉපදුනේ. ඒ പ്രേත ලෝකේ කියලා තියෙන්නේ ස්වර්ණමය කය රන්වන් පාටින් බබලන කයක් මේ പ്രേතයට ලැබුණේ. හැබැයි පිංගුතුනි මොවෙන් පණු හැලි ගණන් බිමට වැටෙනවා. ඉවස ගන්න බැරි දුර්ගන්ධයක් හමනවා. ආහාර අනුභව කරන්න බෑ. ජලයේ ටිකක්වත් පානය කරන්න බෑ. මොවෙන් පණු හැලි වගේ පිංගුතුනි පණු හැලි ගණන් පණුව පිංගුතුනි මේ මොවෙන් බිමට වැටෙනවා. ඉතින් තේරෙනව නේද? තමන්ටම කොච්චර විනාශයක් ඇති කරගන්නවද කියලා. ඒ නිසා කටින් පිංගුතුනි නිකං වචන පරිහරණය කරන්න පුළුවන් හැකියාවක් ලැබුණට තමන්ට හොඳ මුකරි කටක් ලැබුණට ඒ කටින් පිංගුතුනි පිට කරන වචන බොහොම පරිස්සමින් පිට කරන්න. ලෝකයාට යහපත පිණිස වචන පිට කරන්න. හොඳයි කියලා හිතලවත් පිංගුතුනි පරුස වචන කියන්න එපා. හොඳ දෙයක් කියලා හිතලවත් පිංගුතුනි කේලමක් කියන්න එපා. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේක මම ඒ කෙනාට කියන එක හොඳා. හැබැයි කේලමක් නම් ඒක නරකා. දැන් කේලමක් කියනවා කියන එක දස අකුසල කර්ම පතවලින් එකක්නේ. එතකොට ඒක මතක් වුණොතින් මරණාසන්න මොහොතේ තමන්ට පිංගුතුනි නිරයම තමයි උරුම වෙන්නේ. මොකද අකුසල කර්ම පතයක් කියන්නේ ඒකයි. පරුස වචනයක් කියන්න එපා. ඒක හොඳක් වගේ වෙන්න පුළුවන්. කොහොමත් පිංගුතුනි සමහර පව් පේන්නේ හොඳයි වගේනේ. ඒක සුන්දරයි වගේ පේන්නේ සමහර පව්. හැබැයි සුන්දරයි වගේ අපට පෙනුනට ඒක විපාකයේ පිංගුතුනි භයානකයි. ඉතින් අපේ පිංගුතුන් නිකන් හිතලා බලන්න ලෝකේ කොච්චර ඉන්නවද පිංගුතුනි කතා කරන්න බැරි අය. ඒ කතා කරන්න පුළුවන් අය අතරිනුත් අපේ පිංගුතුන් නිකමට හිතලා බලන්න මේ යහපත් කොට මුවක් ලැබිලා තියෙන කීයෙන් කී දෙනාටද? හොඳට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන කීයෙන් කී දෙනාටද? හැබැයි අපේ පිංගුතුන් දන්නවද ඒ විදියට හොඳ කටක් හොඳ විදියට වචන පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තමන්ට හොඳ මුකරිකමක් ලැබුණේ මොකක් නිසාද කියලා? පෙර සංසාරේ අප්‍රමාණ පින් කරලා අප්‍රමාණ කුසල් වඩලා තමයි අපේ පින්වතුන්ට ඔය හැකියාව ලැබුණේ. බලන්නකො පින්වතුනි මහන්සි වෙලා කැප වෙලා ලබාගත්තු ඒ කටින් අපේ පින්වතුනි සසරට අනර්ථයක් කරගන්නව නම් අපි කොච්චර අඥානියෝද? ඒ නිසා කවදාවත් ඔය කට පින්වතුනි අහිතවත් විදියට පරිහරණය කරන්න එපා. දැන් මම අර කිව්වනේ
කවදාවත් කේලම් කියන්න එපා කියලා. මොකද කේලම කියන එක භයානකයි. කාගේවත් ජීවිතයකට බලපෑමක් වෙනවනම් තමන් කියන වචනේ ඒක තමන්ගේ සසරට දුක පිණිස පවතිනවා. ඉතින් හිතලා බලන්නකො දැන් තමන් කාගේ හරි අඩුපාඩුවක් දැකලා ඒ අඩුපාඩුව තව එක්ක ගිහිල්ලා කියනවා. ඇත්තටම කියන්නේ මොකටද? කෙලෙස් රසයට. කෙලෙස් රසයට. දැන් ඉතින් වර්තමානයේ පිඟුතුනි මිනිසුන්ට ඊට වඩා ගොඩාක් වැඩි වශයෙන් පව් කරගන්න පුළුවන් අවස්ථා තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට කෙනෙකුගේ අඩුපාඩුව අපි පිඟුතුන් බලන්නකො අද මේ සමාජ මාධ්‍යයන් වලට මුදා හරිනවා. අපේ පිඟුතුන් දන්නවද ඒක කොච්චර භයානක පවක්ද? ඉතින් ඒ කෙනාගේ අඩුපාඩුව ඒ විදියට සමාජ මාධ්‍යයන් වලට මුදා හැරලා ඉතින් ඒක 100 ගණන් 1000 ගණන් ලක්ෂ ගණන් සමහර ඒවා කෝටි ගණන් පින්වතුනි දකින්නවනේ. හිතලා බලන්නකෝ කෝටි ගාණක් ඉදිරියේ තමන් ඒ වරද කරාම සංසාරේ පින්වතුනි ජීවිත කෝටි වාර ගණන් වලින් තමන්ට ඒකේ විපාකය ලැබෙන්නේ. හැබැයි සුළු මහන්සියක් ගත්තේ. බලන්නකෝ තමන්ගේම සංසාරයට කොච්චර භයානක අකුසල්ද රැස් කරගන්නේ. තමන්ටම හතුරෙක් වෙලානේ පින්වතුනි. එහෙම කරගන්න එපා. මොකද ඒකේ විපාකය තමන්ටමයි ලැබෙන්නේ. මොකද පින්වතුනි එකක් මතක තියාගන්න අපි මේ ඉන්නේ කෙලෙස් සහිත මිනිස් වෙන ලෝකෙක. මේ සත්වයන්ට කෙලෙස් තියෙනවා. දුරුයි කෙලෙස් තියෙන මිනිසුන්ගේ අතරින් ඕන තරම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. හැබැයි අපේ ළඟ තියෙන උණු ගුණයක් මොකද දන්නවද? යමෙකුගේ අතින් වරදක් වෙනවා නම් ඒ වෙන වරද තව එක්කලා ගිහිල්ලා කියන එක නෙවෙයි පින්වතුනි සත්පුරුෂකම කියන්නේ. ඒ වරද කරන කෙනාට ගිහිල්ලා කියන එක. අන්න ඒක තමයි පින්වතුනි සත්පුරුෂකම කියලා කියන්නේ. තමන්ගේ ළඟ ගුණ යහපත්කමක් තියෙනවා නම් තියෙනුන අන්න ඒ විදියට. ඉතින් ඔන්න ඒ කාරණාව ගැන තමයි මම අද දවසේ අපේ පින්වතුන්ට දේශනා කරන්න හිතුවේ. මේක අපේ මේ සූත්‍රයටම ඍජුව අදාළ කොටසක් නෙවෙයි. නමුත් පසුගිය සතියේත් අපි වචනේ ගැන ටිකක් කතා කරපු නිසා මට හිතුණා මේ කාරණාවත් මෙතනට එකතු කළොත් ඒ කොටස ටිකක් සම්පූර්ණ වෙනවා කියලා. ඉතින් මං මෙන්න මේ කාරණාව අපේ පින්වතුන්ට දේශනා කරන්නේ තමන්ගේම සංසාරයට තමන් මිත්‍රෙක් වෙන්න ඕන නිසා. තමන්ගේ සංසාරයට භයානක අකුසල රැස් කරගන්න එකකින් වළක්වන්න ඕන නිසා. ඉතින් මෙතන පින්වතුනි මේ කාරණාවේදී විශේෂයෙන් මම අපේ පින්වතුන්ට කියන්නේ දැන් කෙනෙකුගේ අතින් වරදක් වෙනවා නම් ඒ කෙනාගේ අතින් වෙන වරද කවදාවත් තව එක්කලා ගිහිල්ලා කියන්න එපා. දැන් ඕක හිතන්නකෝ තමන්ගේ වශයෙන්. හිතලා බලන්න පින්වතුනි ඔන තමන්ගේ වරදක් තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුවක් තවත් කෙනෙක් එක්ක ගිහිල්ලා තව කෙනෙක් කිව්වොති තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුවක් පින්වතුනි වීඩියෝ ගත කරලා ඔය සමාජ මාධ්‍යයන් වලට මුදා හැරියොති පටිගත කරලා එක එක්කිනා අතරේ බෙදා හැරියොති තමන්ට කොච්චර වේදනාවක් තියෙනවද? තමන්ට ඒක දරා ගන්න කොච්චර අමාරුයිද? එහෙනම් ඒ විදියටම අනිකාටත් කරන්න යන හානිය ගැන හිතන්න. තමනුත් අනිකාට ඒ වගේ හානියක් කරන්න යනකොට හිතන්න මේ දේ මට වුණා නම් මට කොච්චර බලපෑමක් එල්ල වෙනවද? එහෙනම් දැන් මම මේ කරන්න යන වැඩේනොත් අර කෙනාටත් ඒ විදියටම බලපෑමක් එල්ල වෙනවනේ. අන්න එහෙම හිතන්න.
ඉතින් අනිත් එක තමයි පින්වතුනි තව කෙනෙකුගේ ජීවිතයට හානියක් කරාම අපහාසයක් නින්දාවක් කරාම සංසාරයේ පින්වතුනි තමන්ට කොච්චර නින්දා පහස විඳින ලැබෙයිද? අර කොණ්ඩදාන මහරහතන් වහන්සේට උනේ ඒකනේ. දවසක් අර හාමුදුරුවෝ දෙනමක් අතරේ ප්‍රශ්නයක් ඇති කෙරෙව්වනේ. කොණ්ඩදාන හාමුදුරුවෝ ඒ ජීවිතේ රුක්ෂ දෙවියෙක්. එක හාමුදුරුවෝ නමක් කැලේට ගියපු වෙලාවේ මේ රුක්ෂ දෙවියා ස්ත්‍රීකගේ රූපයක් මවාගෙන කැලේ ඇතුළේ ඉඳලා එළියට යනවා. කෙහෙවැටිය කඩා දාගෙන ඇඳගෙන හිටපු වස්ත්‍රය බාගෙට ඇඳ. දැන් අර කැලේ ඇතුළට ගියපු හාමුදුරුවෝ ඒ කැලේ ඇතුළට ගියපු හාමුදුරුවෝ සම්බන්ධයෙන් අර අනිත් හාමුදුරුවන්ට ඒක දැකලා වැරදි වැටහීමක් ඇති වුණා. ඒ කාන්තේම උන්වහන්සේ මේ ස්ත්‍රියත් එක්ක සංවාසය දෙන්නේ නැති. ඉතින් ඒ හාමුදුරුවෝ අන්තිමට කැලේ ඇතුළෙන් එළියට ආවම නිඳා කළා. ඉතින් මේ දෙනම අතරේ පින්වතුනි මේ වැරදි වැටහීමක් ඇති කරවපු මේ රුක්ෂ දෙවියට මොකද උනේ? අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම කුණ්ඩදාන මහරහතන් වහන්සේ කියන්නේ. පින්වතුනි උන්වහන්සේ පැවිදි වෙච්ච දා පටන්ම අලුයට සැඟවෙච්ච ගිනි පුපුරක් වගේ අර ඉතුරු වෙච්ච කර්මය ඵල දුන්නා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි කර්මය කළේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකම්ම එක දිගට මේ පව ඵල දුන්නා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මොකද උනේ? මහාන වෙච්ච දවසේ පිණ්ඩපාතේ වඩිනකොට පින්වතුනි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දි පේනවා මිනිසුන්ට උන්වහන්සේගේ පස්සෙන් ස්ත්‍රියක් එනවා. ඉතින් ඒ වෙලාවේදී මිනිස්සු දකින්නකොට පේනවා ඒ ස්ත්‍රිය හැංගෙනවා. හැබැයි ඒක කුණ්ඩදාන හාමුදුරුවන්ට පේන්නේ නෑ. බලන් ඉන්න මිනිසුන්ට විතරයි පේන්නේ. ඒ නිසා ටික දවසක් යනකොට මිනිස්සු කතාවක් ඇදුවා. මොකද කතාව? උන්වහන්සේට දන් හැන්ද බෙදනකොට කියනවා ස්වාමීනි මේ හැන්ද ඔබ වහන්සේට තව හැන්දක් බෙදලා කියන මේ හැන්ද ඔබ වහන්සේගේ අඹුවට. උතර මිනිස්සු මොකද කතාව හදලා තියෙන්නේ? අර ස්ත්‍රිය මේ හාමුදුරුවන්ගේ අඹුව වෙන්නේ නැති කියලා. හාමුදුරුවෝ කල්පනා කරන මට කොහෙන්ද අඹුවා? ඉතින් උන්වහන්සේ එහෙම හිතනවා මේ මිනිසුන්ට මොකක් හරි වැරදීමක් වෙන්නේ නැති. වෙන කාටට කියන්න ඕන එකක් වැරදිලා මට කියනවා ඇති. ඊළඟට දෙවෙනි දවසෙත් පිණ්ඩපාතේ වඩිනකොට දෙවෙනි දවසෙත් ඒ විදියමයි. එක හැන්දක් බෙදද්දි කියන ස්වාමීනි මේ හැන්ද ඔබ වහන්සේට. ඊළඟ හැන්ද බෙදද්දි කියන මේ හැන්ද ස්වාමීනි ඔබ වහන්සේගේ අඹුවට. හාමුදුරුවෝ කල්පනා කරනවා මට කොහින්ද අඹුවා? මේ මිනිස්සු මොකක් හරි පරද්දාගෙන. කොහොද උන්වහන්සේ දන්නවනේ උන්වහන්සේට එහෙම දෙයක් නැහැ කියලා. ඉතින් ඒ විදියට මේ හාමුදුරුවන් පහුව දවසේ පිණ්ඩපාතේ වඩිද්දිත් ඒ විදියටම මිනිසු නිඳා කළා. ඒ විතරක් නේ පන්සලේ කුටියට වඩිනකොට කුටිය දිහා බලන් ඉන්න හාමුදුරුවන්ට පේනවා මේ හාමුදුරුවෝ කුටියට වඩිනකොට ඒ හාමුදුරන්ගේ පස්සෙන් ස්ත්‍රියකුත් එනවා. ඉතින් පන්සලේදිත් නිඳා පහස වින්දා. බලන්නකො පින්වතුනි එක ජීවිතයක් කරපු කර්මය තමන්ට ජීවිත කීයක් පින්වතුනි පසුපසෙන් ඇවිල්ලා විපාක දුන්නද? ඒතර බලන්න තමන්ටම හතුරුකමක් නේද තමන් කරගෙන තියෙන්නේ. ඇයි තමන්ට තමන් හතුරෙක් වෙන්නේ? ඉතින් බලන්න ඒ වගේ පින්පුරපු උත්තමයෙකුටත් නිନ୍ଦා අපහාස කරන කර්මය ඔහොම පළ දුන්නා නම් පින්වතුනි කවදාවත් කාටවත් නින්දාවක් අපහාසයක් වෙන වචනයක්වත් පින්වතුනි ඔය මුවින් පිට කරන්න එපා. අපි භාග්‍යතුන් වහන්සේටත් පින්වතුනි එහෙම කර්ම හරියට පළ දීලා තියෙනවනේ. දැන් ඔය සුන්දරී පරිබ්‍රාජිකාවගේ නින්දා අපහාස ලැබුණේ. ඔය මාගන්දියාගෙන් පින්වතුනි නින්දා අපහාස ලැබුණේ මොකක් නිසාද? අපේ භාග්‍යතුන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ නමක් හැටියට සංසාරේ අනිත් අයට නින්දා අපහාස කරපු එකේ විපාකය නිසා. ඊළඟට ඔය දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ
දබමල්ල පුත්ත හාමුදුරුවෝ මේ අර භික්ෂුණියක්ව දූෂණය කරා කියලා නින්දාවක් ලැබුවනේ. ඉතින් උන්වහන්සේට නින්දාවල් අහන්න ලැබුණේ මොකක් නිසාද? විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටපු හාමුදුරුවෝ නමකට අභූතින් ওই වගේ චෝදනාවක් කරා. නින්දාවක් කළා. ඉතින් බලන්න ඒ කරපු කර්මයේ තමයි මේ රහත් වෙන ආත්ම භාවයේ ඵල දුන්නේ. ඉතින් අපේ පින්වතුන් හිතන්න තමන් මේ ජීවිතේ කාට හරි නින්දාවක් අපහාසයක් කරනවා. හැබැයි ඒක පොඩි වෙලාවකට. හැබැයි ඒ මනුස්සයට කරන නින්දාව ඒ මනුස්සයාගේ ජීවිත කාලේ මේ මනුස්සයාගේ පස්සෙන් ඉන්න පුළුවන්. හැබැයි තමන් කලේ පොඩි දෙයක්. ඊට පස්සේ ඒක අල්ලගෙන අනිත් පිරිස ඕක ඉස්සරහට ඇදගෙන යාවි. ඉතින් හිතලා බලන්න තමන්ගේ ඉඳලා ඒකට දායක වෙන හැමෝම ওই පව කරගන්නවනේ. ඉතින් තමන් පටන් ගත්තු පාපය තවත් බොහෝ දෙනෙක් එකතු වෙලා කරනකොට ඒකේ අකුසල විපාකත් තමන්ටම ලැබෙන්නේ. ඇත්තටම පින්වතුනි ඒක කරන්නේ මොකටද? ඒක කරන්නේ තමන්ටම පින්වතුනි තියෙන මේ කෙලෙස් තණ්හාවකටනේ. තමන්ගේ තණ්හාවකට ඒ පව කරන්නේ. හැබැයි තමන්ගේ සසරට කොච්චර බලපානවද කියලා බලන්නකෝ. ඒ නිසා කවදාවත් කාගේවත් ජීවිතයකට අහිතවත් වෙන වචනයක් ඔය මුවින් පිට කරන්න එපා. හැම වෙලේම පින්වතුනි අනිකා ගැන ಗುಣ කතා කරන්න පුරුදු වෙන්නකෝ. ඉතින් අපේ ජීවිතයේ තියෙන ලොකුම අඩුපාඩුවනේ ඒක. අපි බලන්න පින්වතුනි මේ ඒ සංසාරේ අකුසලයට මේ හිත කොච්චර පුරුදු පුහුණු කරලා ඉන්නවද කියලා කියනවනම් අපි මිනිසුන්ගේ දුරුගුණ කතා කරන තරමටම පින්වතුනිගේ මිනිසුගේ ගුණධර්ම කතා කරනවද? නෑ. ගුණයක් කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ගුණ කතාවක් කරන්න ඉඩක් ලැබෙනවා. ඒ වෙලාවට දන්න ගුණ ටිකවත් කියනවද බලන්නකෝ. හැබැයි පින්වතුනි මේ අබ ඇටයක් තරම් දුරුගුණ නම් හරියට පින්වතුනි පොල් ගෙඩි තරමටම විශාල කරලා කියනවා. කොස් ගෙඩි තරමට විශාල කරලා අපි කියනවා. අපි බලන්නකො අපි කොච්චර දුරුගුණ තියන අයද? අපි සසරට පින්වතුනි කොච්චර අනර්ථයක් කරගන්නවද? ඒ නිසා ඔය කටින් ජීවිතේ පුරුදු වෙන්න තවත් කෙනෙක් ගැන ಗುಣ කතා කරන්න. හොඳම කියන්න කෙනෙක්ගේ ළඟ පින්වතුනි දුරුගුණ තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දුරුගුණ ඒ මනුස්සයටයි අයිති. අපට නෙමෙයි. හැබැයි ඒ මනුස්සයගේ ළඟ තියෙන දුරුගුණ ටික අපි කතා කරන්න ගත්තොත් ඒක අපටත් හොඳ නෑ. ඒ නිසා කතා කරන්න පුරුදු වෙන්න අනිකා ගැන ගුණ ධර්ම ගුණයම කතා කරන්න පුරුදු වෙන්න. පුංචි හොඳක් තියෙනවා නම් ඒ පුංචි හොඳම කියන්න පුරුදු වෙන්න. ඒක Tamanට පින්වතුනි වටිනවා. ඉතින් දැන් මම මෙතන මේ කියන්න ගත්තේ ඔන්න අපි හිතමු කෙනෙක්ගේ ළඟ තියෙන අඩුපාඩුවක්. මං කියවනේ ඒ අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒ අඩුපාඩුව තියෙන කෙනාටයි අඩුපාඩුව කියලා දෙන්න ඕන කියලා. හැබැයි මෙතන තේරුම් කරගන්න ඕන අඩුපාඩුවක් හදාගන්න පුළුවන් කෙනෙකුට තමයි මේක කියන්න ඕන. එතකොට මේ අඩුපාඩුව හදාගන්න පුළුවන්ද කියලා බලලා ඒ අඩුපාඩුව පෙන්වල දෙන ආකාරයක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කින්ති කියලා සූත්‍රයක. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ තියෙනවා කින්ති කියලා සූත්‍රය. ආන්ගේ සූත්‍රයේ මෙන්න මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ කාරණාව කියන්න කලින් තව එකක් කියලා දෙන්න ඕන. ඔය අංගුත්තර නිකායේ තියෙනවා පින්වතුනි චෝදකෝ කියලා සූත්‍රය. ඒ සූත්‍රෙත් හරි වටිනවා. පංචක නිපාතයේ තියෙන චෝදකෝ කියලා සූත්‍රය. කෙනෙකුට චෝදනාවක් කරනකොට පිළිටන්න ඕන කාරණා පහක් තියෙනවා. අන එක කාරණාවක් තමයි කෙනෙකුගේ ළඟ වරදක් තියෙනවා නම් ඒ වරද පෙන්වල දෙන්න ඕන පින්වතුනි ඒ වරද හදාගන්න චේතනාවෙන්. දැන් අපිට පින්වතුනි කෙනෙකුට බනින්න ඕනේ කියලා අපිට දොස් නගල වැඩක් නැහැ. හැබැයි අපි කෙනෙකුට යමක් කියලා දෙන්න ඕන ඒ මනුස්සයා හදාගන්නව නම් විතරයි. වරදින් නැගිටිනව නම් විතරක් කියලා දෙන්න. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණාව තමයි කාලය කියන්න ඕන. සුදුසු කාලය කියන්න ඕන. දැන් සමහර අය ඉන්නවා අවවාදයක් දෙනකොට පිරිසක් ඉන්න තැනක අවවාදයක් දෙනවට කැමති නැහැ. හැබැයි අපේ සමාජයේ සමහර අය ඉන්නවනේ.
කෙනෙකුට අවවාද කරන මුවාවෙන් තමන් ඉස්මතු වෙන්න බලනවා. ඒකත් පිංගුතුනි කෙලෙස් ධර්මයක්. කෙනෙකුට ප්‍රසිද්ධියේ බැනලා තමන් ඉස්මතු වෙන්න බලනවා. තිබානුක මිනිස්සු පිංගුතුනි පව් වලින් කොච්චර සතුටු වෙනවද? ඒ කියන්නේ මේ සසර මෙච්චර භයානක වෙන්නේ. හැබැයි මෙතන කියනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද? කාලයට අනුව කියලා දෙන්න ඕන. සුදුසු කාලය කියලා දෙන්න ඕන. හැබැයි සමහර අය ඉන්නවා ඒ අයට පිංගුතුනි පිරිසක් ඉදිරියම තමයි කියන්න ඕන. ඉතින් ඒව නුවණින් බලන්න ඕන. කෙනෙකුට අවවාද කරන එක දැලිපියෙන් කිරි කනවා වගේ වැඩ. පරිස්සමින් කරන්න ඕන. පොඩ්ඩක් හරි වැරදුනොත් Tamanටම තමයි අනුතරක් වෙන්නේ. ඒතර කාලයට අනුව කියන්න සුදුසු කාලය කියන්න ඕන. දැන් සමහර අය ඉන්නවා මේ එයා ඉන්න තත්ත්වය අනුව එයාට අවවාදයක් දුන්නට පිළිගන්නේ නැහැ. ඒ නිසා එයාගේ තත්ත්වය නැති වෙච්ච දවසක තමයි ඒක කියන්න ඕන. අපි තුමු පරිවාර සම්පත්තියක් තියෙනවා. ගොඩාක් ධනිය තියෙනවා. හොඳ උසස් රැකියාවක් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වරදක් කරද්දී පෙන්වල දුන්නට වැඩක් නැහැ. හැබැයි ඔය කියන දේවල් නැති වෙච්ච කාලෙක හරියට අර අත්තට දෙක කපා දාපු වගේ කාලෙක අනේ කාලෙට අවවාදයක් දුන්නම පිළිගන්නවා. අනික තමයි සුදුසු කාලය කියලා කියන්නේ. අනික කාරණාව තමයි පින්වතුනි වැදගත්ම දේ. රළු වචනෙන් කියන්න හොඳ නෑ, මෘදු වචනෙන් කියන්න ඕන. රළු වචනෙන් කියන්න හොඳ නෑ. මෘදු වචනේ කතා කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි පින්වතුනි මෛත්‍රියෙන් කියන්න ඕන. ඒ කියන්නේ අපිට තියෙන්න ඕන අදහසක් මේ පුද්ගලයාට මම මේ දේ කියන්නේ මේ පුද්ගලයාගේම යහපත පිණිස. දැන් අපේ සමාජයේ ප්‍රකට කතාවක් තියෙනවා නෙමේ. ඇත්ත වුණත් කියන්න බය වෙන්න එපා කියලා. ඒක හරි. ඇත්ත කතා කරන්න ඕන. හැබැයි මතක තියාගන්න ඇත්ත වුණත් කියන්න ඕන සුදුසු වෙලාවක් තියෙනවා. ඇත්තක් තමයි. හැබැයි ඇත්ත හැම වෙලෙම කියන්න හොඳ නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඇත්ත වෙනුවට බොරු කියන්න කියලා. Tamanට කතා කරන්න ඕන නම් කතා කරනවා. ඒ කතාව කරන්න අවශ්‍ය නැත්තම් කතා නොකර නිහඬ වෙලා ඉන්නවා. මොකද කතා නොකරන එක පාපයක් නෙවෙයිනේ. කතා නොකර කෙනෙක් ඉන්නවා නම් ඒක පාපයක් නෙමෙයි. දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහපු වෙලාවට උත්තරයක් නොදී ඉන්නවා නම් ඒක පාපයක් නෙමෙයි. පාපේ වෙන්නේ මොකද්ද? බොරු කිව්වොත්. එතකොට පාපයක්. ඒ නිසා ප්‍රශ්නයක් අහපු වෙලාවට උත්තරයක් දෙන්න ඕනමයි කියලා නීතියක් නැහැ. එහෙම ධර්මතාවයක් නැහැ. නිහඬ වෙලා ඉන්න පුළුවන්. බොරුවක් කියන්න වෙනවට. හැබැයි කියන්න ඕන දේ කියනකොට මේ කාරණා ටික පිළිපදින්න ඕන. මොකද අර්ථයක් ඇතුව කියන්න ඕන. ඒ කියන්නේ දැන් වෙච්ච දෙයක් සත්‍යම තමයි කියන්න ඕන. අසත්‍ය නෙවෙයි. ඌ දෙයක්ම තමයි කියන්න ඕන. නොවුණු දෙයක් නෙවෙයි. සත්‍ය කතා කරන්න ඕන. ඊළඟට රළු වචන කියන්න බෑ. මෘදු වචන කියන්න ඕන. කාලයට අනුව කියන්න ඕන. අකාලේ කියන්න එපා. හොඳ කාලයක් බලලා කියන්න. ඊළඟට මෛත්‍රියෙන් කියන්න. මෙන්න මේ විදියට පින්වතුනි කෙනෙකුට අවවාදයක් දෙනකොට මෙන්න මේ කාරණා පහ මත පිහිටලා ඒ කෙනාට අවවාද කරන්න. ඒක අංගුත්තර නිකායේ ඔය චෝදකෝ කියන සූත්‍රයක තියෙන්නේ. නමුත් මම මෙතන මේ ගත්තු කාරණාව මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කින්ති කියන සූත්‍රයේ තියෙන්නේ ඒ කාරණාව. එතන තියෙනවා පින්වතුනි මෙන්න මෙහෙම. දැන් ඔන්න අපි හිතමුන කෙනෙක් වරදක් කරනවා. එතකොට මේ වරද කරන කෙනාට අපි ඒ වරදින් මුදවන චේතනාවෙන් තමයි අපි අවවාද කරන්න ඕන. අපේ ළඟ තියෙන අදහස මොකද්ද? මේ කෙනා මේ කරගන්නේ ලොකු පවක්, ලොකු අකුසලයක්. එයාව අකුසලයෙන් මුදවන චේතනාවෙන් තමයි මම මෙයාට මේක කියන්නේ. ඒ කරුණාව තමන්ගේ ළඟ තියෙන්න ඕන. හැබැයි කෙනෙකුට අවවාද කරන මුවාවෙන් තමන් ජීවිතේ දේවල් හොයන්න යන්න එපා. තමන් ජීවිතේ වටිනාකම් හදාගන්න යන්න එපා. මොකද අපරාධේ කරන පිනවත් තමන්ට බලපාන්නේ නැහැ. පිනක් කරගන්න ගිහලා ලොකු පවක් තමයි කරගන්නේ. කෙනෙකුට අවවාදයක් කරනකොට අපේ තියෙන අදහස මොකද්ද? ඒ කෙනාව අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න. අන්න එහෙම මෙතන කියනවා අවස්ථා පහක්.
පළවෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝධමානානං අවිවදමානානං සික්ඛතං සියා අඤ්ඤතරස්ස භික්ඛුනෝ ආපත්තියා සියා වීතික්කමෝ. මෙතන කියනවා නුඹලා භික්ෂූනි සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මීමෙන් ඉඳෙද්දී මේ කල්යාණ මිත්‍රෝ පිරිසක් එකට ඉන්නකොට ඔන එක්තරා භික්ෂුවකගේ අතින් ආපත්ති සියා ඒ කියන්නේ යම්කිසි ඇවතකට ලක් වෙනවා යම් වරදක් වෙනවා. ඉතින් ඒ වගේ ආපත්තියක් වුණොත් ඒ කියන්නේ සිල්පදයක් කැඩුනොත් වරදක් වුණොත් ඒ භික්ෂුවකට ඒ භික්ෂුවට මෙතන කියන විශේෂ කාරණාවක් తත්‍ර භික්ඛවේ න චෝදනාය තරිතබ්බා මේ අවවාද කරන්න ඉක්මන් වෙන්න එපා. වරදක් කරපු ගමම්ම අවවාදයක් කරන්න හදිස්සි වෙන්න එපා. දැක්ක ගමම්ම ගිහිල්ලා බනින්න හදිස්සි වෙන්න එපා. අනේක වැදගත්. දැන් සමහරලාවට අපි කෙනෙක් වරදක් කරද්දී ඒ දැක්ක ගමම්ම ගිහිල්ලා කියනවනේ. එහෙම කරන්න එපා. කියනවා මෙතන මොකද්ද? පුද්ගලෝ උපපරික්කතබ්බෝ. පුද්ගලයාව පරීක්ෂා කරන්න ඕන. ඒ වරද කරපු කෙනාව මුලින්ම කරන්න ඕන පරීක්ෂා කරන්න ඕන. කොහොමද පරීක්ෂා කරන්න ඕන? මෙන්න මේ කරුණු ටිකෙන්. මොකද්ද? ඉති මයිහංච අවිහෙසා භවිස්සති. එයාට අවවාද කරන එක මට වෙහෙසක්ද කියලා බලනවා. මෙන්න මේ වචන ටික මතක තියාගන්න. මේ වචන ටිකම තමයි මේ කාරණා පහටම අදාළ වෙන්නේ. පළවෙනි එක තමයි ඉති මයිහංච අවිහෙසා. එයාට අවවාද කරන එක මට වෙහෙසක්ද කියලා බලන්න ඕනේ. දැන් සමහරලාවට අපිට වඩා ගුණ යහපත්, ඒ කියන්නේ ගරු කටයුතු උසස් කෙනෙකුට අපිට වඩා වැඩිහිටි කෙනෙකුට අවවාදයක් කරන්න ගියාම ටිකක් පරිස්සම් වෙන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඒකයි මෙතන කියන්නේ ඒ කෙනාට අවවාදයක් කරන එක මට වෙහෙසක්ද කියලා බලන්න ඕන. පරස්සච පුද්ගලස්ස අනුපඝාතෝ. මේ අනිත් පුද්ගලයාටත් කරදරයක් නැත්තම්, තමන්ටත් වෙහෙසක් නැත්තම්, අනිත් පුද්ගලයාටත් කරදරයක් නැත්තම්, වෙහෙසක් නැත්තම් පරෝහි පුද්ගලෝ අක්ඛෝදනෝ. ඒ පුද්ගලයා, ඒ අනිත් පුද්ගලයා, චෝදනා කරන පුද්ගලයා අක්ඛෝදනෝ ක්‍රෝධ කරන්නේ නැති කෙනෙක් නම්, ඒ කියන්නේ එකපාරටම කේන්ති ගන්නේ නැති කෙනෙක් නම්, අනුපනාහි. දැන් ක්‍රෝධ කරන එකට වඩා භයානකයි බද්ධ වෛරය බඳින එක. අනුපනාහි කියන්නේ එකයි. උපනාහි කියන්නේ බද්ධ වෛරයක් ඇති කරගන්නේ. මේ උපනාහි කියන්නේ බද්ධ වෛරයක් ඇති කරගන්නවා. අනුපනාහි කියලා කියන්නේ බද්ධ වෛරයක් ඇති කරගන්නේ නැහැ. අක්ඛෝදනෝ. දැන් සමහර අය ඉන්නවා අවවාදයක් දුන්නු ගමන් කේන්ති ගිහිලා අපට බයිනවා. එවැනි අයට අවවාද කරාට වැඩක් නැහැ. දැන් අර කෝකාලික හාමුදුරන්ට උනේ ඒකනේ. කෝකාලික හාමුදුරුවන්ට වරදක් පෙන්වන්න ගියාම කෝකාලික හාමුදුරුවෝ කරේ වරද පෙන්වන් වෙන අයගේ වැරදි පෙන්නනවා. මට අවවාද කරන්න එපා. එහෙම කියනවා. දැන් මෙතන මේ විශේෂ කාරණාවක් තේරුම් කරගන්න ඕන. ඇත්තටම පින්වතුනි, කෙනෙකුට අවවාද කරන එක හරි බරක්. අපි පින්වතුන් බලන්නකෝ ඒක බරක් නෙවෙයිද කියලා. දැන් කවුරු හරි කෙනෙක් තමන්ගේ වරදක් පෙන්වල දෙන වෙලාවට ඒක තමන්ට කොච්චර අමාරුයිද කියලා බලන්නකෝ දරා ගන්න. ඒක හරි බරක් තමන්ට. ඒක හරි අමාරුයි තමන්ට දරා ගන්න. ඉතින් ඕක පින්වතුනි හරි ලස්සන ජාතක කතාවක තියෙනවා. අර ගන්ධාර කියලා ජාතකයක, ඒ ජාතක කතාවේ තියෙන්නේ මෙහිමයි. අපි බෝසතාණන් වහන්සේ තමයි ගන්ධාර රජුරෝ කියන්නේ. මේ ඔය ගන්ධාර රජතුමා එක්ක හිටියා වේදේහි කියලා රටක විදේහි කියලා රජ කෙනෙක්. මේ විදේහ රජතුමා ගන්ධාර රජතුමාට හරියට ගරු කරා. බොහෝම මිත්‍රභාවයෙන් ඇසුරු කරා. කොච්චර මිත්‍රයිද කියලා කියන්නේ, කොච්චර ගරු කරාද කියලා කියන්නේ,
ඔය ගන්ධාර රජතුමාට ගිහි ජීවිතය ගැන කලකිරිලා මහණ වුණා. විදේ රජතුමා ගන්ධාර රජතුමාට කොච්චර ගරු කරාද කියලා කියනවා නම් විදේහ රජතුමාත් විදේ රජතුමා රාජ්‍ය කරපු රාජ්‍ය කොච්චර විශාලද කියනවනේ ලංකාව වගේ විශාල රාජ්‍යයක් රටක්. යොදුන් 300ක් විශාලයි. ඒ රටේ තිබිලා තියෙනවා රත්තරන් ගබඩා 16000ක්, රිදී ගබඩා 16000ක්, මැණික් ගබඩා 16000ක්, වස්ත්‍ර ගබඩා 16000ක්, ඔය වගේ හැම දෙයකින්ම ගබඩාවල් තිබිලා තියෙනවා. මෙන්න මේ සියලුම සම්පත් පුරෝපු රාජ්‍ය අඹුදරුවොත් එක අතහැරලා ගන්ධාර තාපසතුමාගේ ඉන්න ආරාමයට ගිහිල්ලා මහණ වුණා. කවුද? විදේහ රජතුමා. දැන් මේ විදේහ රජතුමා රාජ්‍ය කර තාපස ආරාමේ දැන් ඉන්නවා. ගන්ධාර තාපසතුමාත් එක්ක පිණ්ඩපාතෙන් තමයි ආහාර ගන්නෙ. දවසක් පිණ්ඩපාතේ කරගෙන එනකොට උන්වහන්සේලාට එදා ලැබිච්ච ආහාරයට ලුණු මදි. ඉතින් විදේ තාපසතුමා ඒ වෙලාවේදී ලුණු ටිකක් ගෙනල්ලා ගන්ධාර තාපසතුමාට දුන්නා. ස්වාමීනි අද දාන්නෙට ලුණු මදිනේ මේක ගන්න. ගන්ධාර තාපසතුමා අහනවා ඈ මිත්‍රය අද අපේ දාන්නෙට ලුණු ලැබුණේ නෑනේ. කොහෙන්ද මේ ලුණු කිව්වා. එතකොට විදේ තාපසතුමා කියන ස්වාමීනි අද නම් ලැබුණේ. නමුත් කලින් දවසක ටිකක් නැහැමින් ලුණු ලැබුණා දානෙකට. ඒ වැඩිපුර ලැබිච්ච ටිකක් මං ඉතුරු කරගත්තා මේ වගේ මදි වෙච්ච දවසක ගන්න කියලා. දැන් බැලු බැලමට හොඳක් වගේනේ පේන්නේ. ප්‍රශංසා කරන්න ඕන කාරණාවක් වගේනේ පේන්නේ. නමුත් ඒක වරදක්. ඒ වරද ගන්ධාර තාපසතුමා පෙන්වලා දෙනවා. යොදුන් 300ක් විශාල අර වගේ සම්පත් පුරෝපු රාජ්‍යයක් අතහැරලා ඇවිල්ලා දැන් තමන් ලුණු කැටේ ඉඳලා එකතු කරන්නද හදන්නේ කියලා අහනවා. බලනකො කොච්චර අමාරු අවවාදයක්ද දුන්නේ. නමුත් මට මේ කියන්න ඕන කම තියෙන මොකක්ද දන්නවද? ඒක අහපු විදේහ තාපසතුමා ගන්ධාර තාපසතුමාට මොකක්ද දන්නවද කිව්වේ? මේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ වැරදි හොයන්නේ නැත ඔබ වහන්සේගේ වැරදි ටික හදාගන්න කිව්වා. ඒතර බලන්න පින්වතුනි යොදුන් 300ක් විශාල රටක් අඹුදරුවොත් එක්ක අතහැරලා ඉන්න තරම් බරක් වුණේ නෑ විදේහ තාපසතුමාට. ඒ තරම් ගෞරවයක් ගන්ධාර තාපසතුමාට තිබුණා. කියන්නේ ගන්ධාර තාපසතුමා ඉදිරියේ යොදුන් 300ක් විශාල ඒ කියන්නේ ලංකාව වගේ රටක් බරක් වුණේ නෑ අත්හරින්න. බොහොම ලේසියෙම අත්හැරියා. හැබැයි එච්චර විශාල රටක් අත්හරින්න පුළුවන් වුණත් විදේ තාපසතුමාට අර දුන්නු අවවාදයක් අත්හරින්න බැරි වුණා. එතකොට ඒකෙන් තේරෙනව නේද කෙනෙක් Tamanට අවවාදයක් දෙන එක කොච්චර අමාරුයිද දරා ගන්න. Tamanට වරදක් පෙන්වලා දෙන එක කොච්චර අමාරුයිද දරා ගන්න. ඒකේ මම කියන්නේ වරදක් පෙන්වලා දෙන්න කලින් හුඟක් හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. දැන් මෙතන කියන්නේ ඒකයි බලන්න Tamanට වෙහෙසක් නැද්ද? ඒ අහන කෙනාටත් වෙහෙසක් නැද්ද? ඒ කෙනා ක්‍රෝධ කරනවද? ඒ කියන්නේ වරද පෙන්වල දෙන ගමන් Tamanටත් චෝදනා කරන කෙනෙක්ද? ඊළඟට තව සමහර අය ඉන්නවා ඉවිලි බනින්නේ. හැබැයි හිතේ තියාගෙන ඉඳලා කවදර දවසක පලි ගන්නවා නිහඬව. ඒකට කියනවා උපනාහි. හැබැයි අනුපනාහි කියලා කියන්නේ එහෙම වෛර බඳින් නැති කෙනෙක්ද කියලා බලන්න ඕන. පලිගන් නැති කෙනෙක්ද කියලා බලන්න ඕන. අපේ ධර්මයේ මේවට පිංගුතුනි ගුඩා ජාතක කතා තියෙනවා. මම මේ මෙතනට එකතු කරගන්නේ අපේ මේ දේශනාව ටිකක් දික් වෙන නිසා. අපි මේ දේශනාවට අමතර කරුණක් නෙමෙයි මම මේ කියන්නේ. නැත්තම් හරියට මේවට කතා තියෙනවා ධර්මයේ ඔය වෛර බැඳගෙන පලිගත්තු අය එහෙම. ඒක බලන්න ඕනේ එහෙම නැති කෙනෙක්ද? දැන් ඔය අපේ තිලමුට්ටි ජාතකයේ හොඳම උදාහරණෙනේ. ආචාර්යතුමා අවවාද කරාම ශිෂ්‍යයට තල කෑවා කියලා ඉතින් හිතේ තියාගෙන ඉඳලා රජ වුණාම පලිගත්තනේ. ආන් ඒ වගේ බලන්න ඕන අවවාද කරද්දී ඔහු මේක හිතේ තියාගෙන පලිගන්න කෙනෙක්ද? ඒව තියෙනවනම් කියන්න එපා කියලා කියන්නේ. ඊළඟට මේ අදල්ල දිට්ටි මෙන්න මේක හරිම වැදගත් කතාවක්.
කොටස. අදල්ල දිට්ටි කියලා කියන්නේ දැන් දල්ල දිට්ටි කියලා කියන්නේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් කෙනෙකුට අවවාදයක් දෙනකොට එයා ඒ වරද හදාගන්නේ. ඒ කියන්නේ බැසගෙනම ඉන්නවා. දැන් බලන්න සමහර අයට අවවාද කරාම ඒ සමහරු මේ තමන්ගේ වරද පිළිගන්නේ නැහැ. විවිධ හේතු කියනවා. ඒක සාධාරණීකරණය කරනවා. මම මේ දේ නිසා තමයි මේක කළේ. මේ දේ නිසා තමයි මම මේක කරන්න කිය ඒ වරද සාධාරණීකරණය කරනවා. ඒකට කියන දල්ල දිට්ටි. ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටියට බැසගෙන ඉන්නේ. මේකට උපමාවක් කියලා තියෙනවා අට කතාවේ, කිඳි සූත්‍ර අට කතාවේ හරියට මේ කිඹුලෙකුට අහුවෙච්ච ගොදුරක් වගේ කියලා. හිතන්නකො පින්වතුනි කිඹුලෙකුට ගොදුරක් අහුනොත් ඒ කිඹුලේ අත්හරිනවද? අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් කිඹුල කෑලි වලට කැපුවත් අත්හරින්නේ නැහැ කියලා තියෙන්නේ. ඒකට මුව ඔය මං අහලා තියෙනවා මුව ලොක් වෙනවා කියලා. ගොදුරක් ගත්තම. සමහර අයගේ ගත්තු දෘෂ්ටිනුත් ඒ වගේ. සමහර අය පින්වතුනි ජීවිතේ වරදින් විනාශ වෙලා ගියත් වරද හදාගන්නේ නැහෙනි. ඒකෙම බැසගෙන ඉන්නවා. අඩුමතරමේ මේ මිනිස්සු කියන කතාව ඇත්තද කියලාවත් හිතන්නේ නැහැ. ඒතර එහෙම අයටත් අවවාද කරන්න එපා. මෙතන කියන්නේ නමුත් අදල්ල දිට්ටි. මේ වරදක් පෙන්නපු ගමන් එකට එක කියන්නේ නිදහසට කරුණු කියන්නේ නැහැ. ඒ කියපු ගමන් මේක හදා ගන්නවා. මනාකොට හදා ගන්නවා. ඉතින් මෙතන භාග්‍යවතුන් වහන්සේ කියනවා අන්නේ කෙනාට අකුසලී මුදවලා කුසලී පිහිටුවන කියන අර්ථයෙන් ඒ කෙනාට අවවාද කරන්න කියලා තිනවා. අන්නේ පුද්ගලයාට අවවාද කරන එක ලේසි. දැන් මේ වචන ටික මම කොහොම මතක තියාගන්න. තමන්ට වෙහෙසක් නැහැ, අනිත් කෙනාටත් වෙහෙසක් නැහැ. ඒ කෙනාට කේන්ති යන්නේ නැහැ. ඒ කෙනා වෛර කරන්නේ නැහැ. ඒ කෙනා ඒ දෙන අවවාදයට බැසගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ වරද බැසගෙන නැහැ. කියපු ගමන් වරද හදා ගන්නවා. අන්නේ කෙනාට අවවාද කරන. ඉතින් ඇත්තට මේ පළවෙනි පුද්ගලයාට අවවාද කරන එක හරිම ලීසි. ඇත්තටම මෙතන අනිත් පැත්තේ කාරණාව තමයි අපිත් මේ පළවෙනි පුද්ගලයාගේ ගණයට වැටෙනවනම් මං හිතන භාග්‍යතුන් වහන්සේලා පවා සතුටු වෙන කෙනා තමයි ඒ කෙනා කියලා. දෙවෙනි කෙනා තමයි පින්වතුනි ඔන්න තමන්ට වෙහෙසක් නැහැ. මම මේ පාලි වචන ටික කියන්නේ මොකද මුල් ටිකම තමයි තියෙන්නේ. තමන්ට වෙහෙසක් නැහැ. ඒ වගේම තමයි මේ දෙවෙනි පුද්ගලයා කියන්නේ තමන්ට වෙහෙසක් නැහැ. හැබැයි අනිත් කෙනා ක්‍රෝධ කරනවා. හැබැයි බද්ධ වෛරයත් ඇති කරගන්නවා. ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි කියන එකට එක කියනවා. සමහර ලාවට වෛරයත් ඇති කරගන්නවා. හැබැයි යාගේ තව ගුණයක් තියෙනවා. එයාගේ වරදි බැසගෙන ඉන්නේ නැහැ. එයාගේ වරදි බැසගෙන ඉන්නේ නැහැ. මේ අදල්ල දිට්ටි සුප්පටි නිස්සග්ගී. ඒ කියන්නේ දැන් එකට එක කිව්වත් මොනවා කළත් කියපු ගමන් වරද හදා ගන්නවා. දැන් එහෙම වුණත් පින්වතුනි කමක් නැහැනේ. මොකද වරද හදා ගන්නවනේ. එතකොට ඒ කෙනාට අකුසලේ මොදවල කුසලේ පිහිටුවන අර්ථයෙන් වරද පෙන්වල දෙන්න පුළුවන්. ඒක දෙවෙනි පුද්ගලයාට අවවාද කරන්න පුළුවන්. දෙවෙනි පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩු මොකද්ද? එයාට තරහ යනවා. සමහර ලාවට ඒක මතක තියාගෙන ඉඳලා තමන්ගෙන් පරිගන්නත් පුළුවන්. නමුත් ඒ පුද්ගලයා වරද හදා ගන්නවා. ආන් ඒ කෙනාට අවවාද කරන්න කියලා තියෙනවා. තුන්වෙනි පුද්ගලයා තමයි තමන්ට වෙහෙසක්. දැන් අර පළවෙනි දෙන්නටම අවවාද කරද්දී තමන්ට වෙහෙසක් නැහැ. නමුත් මේ තුන්වෙනි අවස්ථාවේ තියෙනවා මයිහංකෝ විහෙසා. මට වෙහෙසයි අවවාද කරන එක. මොකද අනිත් පුද්ගලයා අක්කෝදනෝ තරහ ගන්නේ නැහැ. අනුපනාහි එයා මේ වෛර කරන්නේ නැහැ. ඒ කියන්නේ මතක තියාගෙන පස්සේ පරිගන්නේ. නමුත් එයාගේ තියෙන අඩුපාඩු මොකක්ද දන්නවද? තුන්වෙනි පුද්ගලයා දල්ල දිට්ටි දුප්පටි නිස්සග්ගී. මේ පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩුව තමයි ඒ කෙනාගේ අර තියෙන අඩුපාඩුව සාමාන්‍යයෙන් හදාගන්න හරිම අමාරුයි. කරුණු හුඟා කියලා දෙන්න වෙනවා.
මොකද යා ඒ ඉන්න මතය වෙනස් කරගන්නෙම නෑ. දැන් අර පළවෙනි දෙන්න මෙහෙම නෑනේ. පළවෙනි දෙන්නම මේ ළඟ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ අය තමන්ගේ ඉන්න මතය බැසගෙන නෑ. ඒ මතයෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා ලේසි අවවාද කරන්න. කියපු ගමම්ම වරද හදා ගන්නවා. හැබැයි මේ තුන්වෙනි කෙනාගේ ළඟ තියෙන ගතිය තමයි, ස්වභාවය තමයි ඒ අය තමන් ඉන්න මතින් ගොඩ ගන්න හරි අමාරුයි. දැන් සමහර ධර්ම කරුණොත් එහෙමනේ. සමහර අයට ධර්ම කරුණු කියන්න ගියාම හරිම වෙහෙසයි. එක එක කරුණු කියනවා. කොහෙන්ද බුදුදහමේ තියෙනවද? කොහේ තියෙන දහමක්ද? හරි නිකන් මුළු ධර්මයේම දන්නවා වගේ. සමහරලාවට ඒ කියන කාරණාවට චෝදනා කරනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු මේ පරම්පරා ගණනාවක් තිස්සේ පැවතගෙන ආපු මතයක් තියෙනවා නම්, හැබැයි මතය පරම්පරා ගණනාවක් ඉඳලා ආවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට විරුද්ධ නම් හරිම අමාරුයි පින්වතුනි ඒකෙන් මුදවන්න. මොකද අර පරම්පරා ගණනාවක් ඒක කරගෙන ආපු දෙයක්නේ. නමුත් දැන් අර පළවෙනි දෙන්නා මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම කියලා තියෙනවා කිව්ව ගමන් පිළිගන්නවා. ඒක ධර්මයේ තියෙනවද? එහෙනම් මම මෙච්චර කාලයක් මේ කරලා තියෙන්නේ වරදක් නේද කියලා වරදින් නිදහස් වෙනවා. හැබැයි මේ තුන්වෙනි පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩු මොකද? තුන්වෙනි පුද්ගලයා එහෙම ලීසියෙන් හදන්න අමාරුයි. කරුණු හුඟා කියලා දෙන්න වෙනවා. කරුණු ගොඩාක් පැහැදිලි කරන්න වෙනවා. ඒකයි කියන්නේ මට වෙහෙසයි කියලා. එහෙම මිනිස්සු හරියට ඉන්නවා අපේ සමාජයේ. ධර්ම කරුණු ගොඩාක් පෙන්වලා දෙනෝනේ. දැන් සමහර අයට එහෙම නැහැ. එක කාරණාවයි දෙකයි කියන්න ඕන වරදින් නිදහස් වෙනවා. හැබැයි මේ ඇයට පින්වතුනි ගොඩක් කරුණු කියන්න ඕන. හුඟා කරුණු කාරණා පෙන්වලා දෙන්න වෙනවා. ඒ මතයන් වලින් නිදහස් කරන්න. ඒක මට වෙහෙසයි කියලා කිව්වේ. හැබැයි කියනවා ඒ මනුස්සයාම අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න පුළුවන් නම් ඒත් අවවාද කරන්න කියලා කියනවා. තුන්වෙනි පුද්ගලයාත් අත්හරින්න එපා. කරුණු ගොඩාක් පෙන්වලා දීලා හරි කමක් නැහැ, වරදින් හදන්න කියලා කියනවා. හතරවෙනි පුද්ගලයා වුණ බලන්න. හතරවෙනි පුද්ගලයාටත් කියනවා මෙතන අවවාද කරන එක අපහසුයි, වෙහෙසයි. එයාටත් අවවාද කරන එක වෙහෙසයි. ඒ පුද්ගලයා මේ උපඝාතෝ, දැන් කලින් අය අනුපඝාතෝනේ, දැන් මෙයා උපඝාතෝ. උපඝාතෝ කියන්නේ මේ කේන්ති යනවා, වෛර කරනවා, කෝදනෝ, මේ තරහ ගන්නවා, ඊළඟට දල්ල දිට්ටි දුප්පටි නිසග්ගී. දැන් මේ පුද්ගලයා දෘෂ්ටීන් වලින් බැසගෙන ඉන්නේ. දෘෂ්ටි දැන් තමන් කරන දේ තමන් හරි කියලා හිතාගෙන තමයි කරන්නේ. කොච්චර වැරදි දෙයක් වුණා හරි කියන තැනම තමයි ඉන්නේ. ඉතින් හිතලා බලන්නකෝ ඒ කෙනාට කොච්චර අමාරුයිද මේ අවවාදයක් දෙන එක. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා ඒ වුණත් එයාව අකුසලයෙන් මුදවලා කුසලේ පිහිටවන්න පුළුවන් නම් ඒක කරන්න. මොකද ඒ තමන්ගේ වෙහෙස අල්ප මාත්‍රයි. හැබැයි අනිකාව අකුසලේ මුදවන එක බොහෝ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට අනුකම්පා කරන්න කියලා කියනවා. දැන් මේ හතරවෙනි පුද්ගලයා. පස්වෙනි පුද්ගලයා තමයි කවුද? තමන්ට වෙහෙසයි. ඒ වගේම තමයි අනිත් කෙනාටත් වෙහෙසයි. යාටත් දැඩි කම්පනයක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රෝධ කරනවා. ඒ වගේම තමයි වෛර කරනවා. අනිත් කාරණාව තමයි දැඩිව දෘෂ්ටිය ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ කෙනාව පින්වතුනි ගොඩ ගන්නවා කියලා හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට උපකරන උපකාරයේ කොච්චර හොඳ එකක් වුණත්, ඒ කියන්නේ මේ මනුස්සයා ඒ කරන වැරදි ටික නිසා කොයිතරම් දරුණු අපායකට ගියා උත්සාහ කරන්න එපා කියන. මොකද හදන්නම බෑ. අවවාදයක් දෙන්නම බෑ.
ඒ කියන්නේ ඒ මනුස්සයාව ඇත්තටම ගලව ගන්නත් අමාරුයි. ඉතින් මෙන්න මේ කාරණා ටික මං හිතනවා අපේ පින්වතුන්ට ප්‍රයෝජනවත්. කෙනෙකුට අවවාදයක් කරනකොට තමන් කොහොමද ඒ අවවාදයේ හිත පිහිටුව ගන්නේ? තමන් කොහොමද ඒ කෙනාට අවවාද කරන්නේ කියන කාරණාව තේරුම් කරගන්න. ඉතින් මම මේ කරුණ ටික එකතු කළේ අර වචනේ ගැන කරුණු කියපු නිසා. ඒතර ඒකෙන් තේරුම් කරගන්න පින්වතුනි අපි සාමාන්‍ය සමාජයේ ව්‍යවහාරයේ තියෙනවා මේ ඇත්තක් උනත් කියන්න ඕන. ඇත්තක් උනත් කියන්න ඕන හැබැයි කියන්න සුදුසු නම් විතරයි. සුදුසු නම් විතරයි කියන්න ඕන. ඒ ඇත්ත කියන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් විතරක් කියන්න. ප්‍රයෝජනයක් නැත්තම් කියන්න එපා නොකියයි ඉන්න. අන්න එහෙම පින්වතුනි කෙනෙකුට අවවාද කරන්න. හැබැයි මතක තියාගන්න අවවාද කරද්දි බොහෝම කරුණාවක් බොහෝම හොඳ කරුණාවක් මෛත්‍රියක් තියාගන්න. මම මේ අවවාද කරන්නේ අනේකාට යහපතක් කරන අර්ථයෙන්මයි. අනිකාව තලලා පෙළලා හිංසා කරන අදහසින් නෙවෙයි අනිකාට යහපතක් කරන අදහසින් අනිකාව අකුසලින් මුදවන අදහසින්මයි මම මේ අවවාදය කරන්නේ කියන මෙන්න මේ කරුණාව මෛත්‍රී තියාගෙන අවවාද කරන්න වරද පෙන්වල දෙන්න. හැබැයි පෙන්වල දෙන කාටද? තැන් වල එහෙම නැත්නම් එක එක තැන් වල නෙවෙයි වරද කරපු කෙනාට. ඒ කෙනාටම කියන්න. අන්නේ විදියට මෙන්න මේ වචනේ පරිස්සම් කරගන්න අපි පින්වතුන් කටයුතු කරන්න. තේමනම් අද කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව පවත්වලා අපි රැස් කරගත්තු සියලු කුසල සම්භාර ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන් අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා අද දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට අම්බලන්ගොඩ පදිංචි චාන්දනී ලලනි ලාල් ගිනිගේ කියන මෙන්න මේ දූදරු පිරිස තමයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ ඇත්තෝ මියගිය ජොනි ගිනිගේ පියාණන්ටත් KDH ප්‍රේමවතී කරුණාවතී මානවඩු කියන මෙන්න මේ මවුරු දෙපළටත් ඒ වගේම පූජිත මානවඩු සොහොරාට සහ AW මංගොනෝනා මිත්තනිය ඇතුළු පවුලේ මිය පරලෝකීය සියලුම මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ උතුම් සදහම් දේශනාව පවත්වලා රැස් කරගත්තු උදාර කුසල ධර්මයන්ගේ බලයෙන් අපි හැම දිනාටම මේ වෙලාවේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සෝපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා පින් අනුමෝදන් කරමු. දේශිකයන් වහන්සේ වන අපටත් පින් අනුමෝදන් කරලා තියෙනවා. ඉතින් අපිත් මේ පින් සාදුකාරයක් දීලා අනුමෝදන් වෙනවා. එමනම් රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් නිර්නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ට කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා අපි පින් දෙනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ පින පාරමිතාවක් වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං